ආයුබෝවන් සුබ උදෑසනක් මේ සියපද සජීවී පුවත් විකාශයයි. මම ගගනි ප්‍රතිභා. ප්‍රථමයෙන් සිරස්තල. අවුරුදු උදා වෙද්දී ජාතික රූපවාහිනියේ සිට සුබ පැතුම් එක් කළ සුජාතාවියෝ කෝට්ටේ රජ මහ විහාරාධිපති නාහිමියන්ගේ පැසසුමට ලක් වූ සියපද ප්‍රවෘත්ති. පාසල් මාධ්‍යවේදීන්ගේ සූර්ය මංගල්‍ය. පාසල් දෙවන වාරයේ පළමු අදියර ඊයේ ආරම්භ වුණා. අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුවයි නැවත පාසල් ආරම්භ වුණේ. දෙවන වාරයේ පළමු අදියර ජූලි 24 දින අවසන් වෙනවා. ඉස්කෝලේ පටන් ගත්තට අද අපිට සතුටුයි. ඉස්කෝලේ අද අපි ආවේ හරි සතුටුයි. අද දවස් 9කට පස්සේ ඉස්කෝලේ පටන් ගත්තා. අලුත් අවුරුද්ද සමරලා මම අද ඉස්කෝලේ ආවේ හරිම සතුටුයි. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියපත ප්‍රවෘත්ති කණ්ඩායමට අලුත් අත්දැකීම් රැසක් එක් කළ අවුරුද්දක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලිකා සජීවී විකාශයට හිමිකම් කියන අප එහි වගකීම් මනා ලෙස අවුරුදුදා ප්‍රකට කළා. අලුත් අවුරුද්ද අඟහරුවාදා දිනයේදී තිබුණු නිසා ප්‍රවෘත්ති ප්‍රකාශය එදින සාමාන්‍ය පරිදි විකාශය කෙරුණා. පුණ්‍ය කාලයේදී සියපත ප්‍රවෘත්ති කණ්ඩායම කෝට්ටේ රජමහා විහාරයේ සිට සජීවීව තොරතුරු වාර්තා කළා. ඒත් ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රවෘත්ති කලාවට තවත් පිටුවක් එක් කරමින් ආයුබෝවන්. මම මේ රැඳී සිටින්නේ කෝට්ටේ රජමහා විහාරයේ. මේ වන විටත් විහාරයට විශාල පිරිසක් රැඳී සිටිනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තමයි යෙදී තිබෙන්නේ. කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය අලුත් නොවන අනුරුද්ධ නාහිමියන් සියපත ප්‍රවෘත්ති විශේෂ ඇගයීමකටද ලක් කළා. මේ මොහොත ගැන හඳුන්වන්නට ප්‍රකාශ කරනවා. මේ අවුරුද්දක් උදා වනකොට අපිට වැඳුම් පිදුම් කරන්න තියෙන කාල පරිච්ඡේදය මේ පුණ්‍ය කාලේ විශේෂයෙන්ම සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුදරියන් පැමිණීම ඉතාම උසස් කොට අගය කොට සැලකනවා. උදා වන්නා වූ අලුත් අවුරුද්ද අපට දලදා හාමුදුරන්ගේ පිහිට සම්මාල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මුළු ලෝකෙටම අපේ ප්‍රාර්ථනාව සුජාතා බාලිකා විද්‍යාලයේ සිසු දරුවන්ගේ විද්‍යාල්පති නැතුගුළු මෑණිවරුන්ගේ පියවරුන්ගේ දෙමාපියන්ගේ අපේ ප්‍රාර්ථනාව මුළු ලෝකෙටම සාමය උදා වේවා. සතුටින් ජීවත් වෙන ලෝක ජනතාවක් සතුටින් ජීවත් වෙන ලෝක ජනතාවට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියන මේ ප්‍රාර්ථනාව සිදු කරනවා. අලුත් අවුරුදු උදව් සිදුවද්දී අප කණ්ඩායම රැඳී සිටියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ. ආයුබෝවන්. අපි දැන් රැඳී සිටින්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ. ජාතික රූපවාහිනිය දැන් ගොඩක් කාර්යබහුලයි. ඉතින් අපි බලමු ඇතුළේ මොනවද වෙන්නේ කියලා. Now we are at the Sri Lanka Rupahani Corporation. There are many various things happening inside in the Sri Lanka Rupahani Corporation. Let's go in and take a look. රට පුරාම අවුරුදු සිරිමෙන් බලන්නේ රබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා. අලුත් අවුරුදු සුබ පැතුම් රූපවාහිනී පරිශ්‍රයේ සිට සජීවීව එක් කිරීමට අපට හැකි වුණා. ජාතික රූපවාහිනියේ අලුත් අවුරුදු සූදානමද සියසින් දැක ගැනීමේ හැකියාව අප කණ්ඩායමට හිමිවීම විශේෂත්වයක්.
මෙරට පසල් ප්‍රවෘත්ති කලාවට නව මානයක් එක් කළ සියපත ප්‍රවෘත්ති සිංහල දෙමළ අලුත් අවුරුද්දට අත්දැකීම් රැසක් එක් කළේ අභිමානයෙන්. ගමේ ගැටව් ගැටිසියන් ගම්මැති රංචු ගැසී අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චියේ හැටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනහ වැහේ ශ්‍රී ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සූර්ය මංගල්‍ය රිවිරසෝ අරුණ 2026 පසුගියදා පැවැත්වුණා. ඒ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය පරිසරයේදී. පාර්ට්නර්ගේ කරේ තියන් එන්න බෑ. කරේ තියන් එන්න බෑ පාර්ට්නර් අතින් අල්ලන් තමයි එකක් එන්න ඕනේ. එතකොට කටිය ගලවගෙන නැත්තම් දෙන්න හැබැයි ඉසුරු අවසාන අවස්ථාවට අවිල දින බලමු. හැම තරගයකම වගේම මේ තරගයේත් පළවෙනි වතුර බෝතලය පුරුෂත් ඇයි අනිවාර්යයෙන්ම ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම කරගෙන ඉවත් කරනවා. අපි තරගයේ අවුරුදු උත්සවය සංවිධානය කළේ ශ්‍රී ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින්. මේ සඳහා ලංකාවේ විවිධ පාසල්වල මාධ්‍යකයන් නියෝජනය කරමින් සිසු සිසුවියන් රැසක් සහභාගී වුණා. අවුරුදු ක්‍රීඩා මෙන්ම පැරණි ජන ක්‍රීඩා රාශියක අත්දැකීම් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වුණා. අදට සියපත ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. Hello, good morning. Welcome to Siapata News. I am Nathuri Varasuitarana, reporting from the Siapata newsroom. First, the headlines. New Year wishes on national TV at Aurududo. Court Chief Monk praises Siapata News. School journalists Aurudu Festival. Now the news in details. Schools reopen yesterday for the first phase of second term. This follows the New Year vacation. The first phase of the second term will conclude on July 24th.
පටන් ගත්ත එක අද අපිට සතුටුයි. ඉස්කෝලේ අද අපි ආවේ හරි සතුටුයි. අද දවස් 9කට පස්සේ ඉස්කෝලේ පටන් ගත්තා. අලුත් අවුරුද්ද සමරලා මම අද ඉස්කෝලේ ආවේ හරිම සතුටුයි. This Sinhala and Tamil New Year gave the Siapatha News team many new experiences. As Sri Lanka's first girls' school live broadcast team, we proudly upheld their responsibility on New Year's Day. The news bulletin aired as usual on Tuesday, the day the new year fell. During the Namagate period, we reported live from Kotte Rajamahaviharya, marking a new milestone in school news broadcasting. Now I'm at the Kotte Rajamahaviharya. A large number of people are already worshipping at the temple. The auspicious time of the Sinhala and Tamil New Year has already begun. Accordingly, we can see how the people are engaged in the religious rituals. This occasion is also a new experience for the Siapatha News team. The chief inclusion, Venerable Alanora Anuruddha Thero, also gives Siapatha News special recognition. At the New Year dawn, our team was at Sri Lanka Rupmani Corporation. Ayubowan. අපි දැන් රැඳී සිටින්නේ ශ්‍රී ලංකා රුක්මනී සංස්ථාවේ. ජාතික රූපවාහිනිය දැන් ගොඩක් කාර්යබහුලයි. ඉතින් අපි බලමු ඇතුළේ මොනවද වෙන්නේ කියලා. Now we are at the Sri Lanka Rupmani Corporation. There are many various things happening inside in the Sri Lanka Rupmani Corporation. Let's go in and take a look. රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදුමල් Delivering greetings live from the premises at Whitening National Television New Year preparation firsthand. With pride, Siapatha News added a new division to school news broadcasting through this year's Arudu. අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහවැහේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනහවැහේ Rivirasi Aruna 2026, the Urdu Festival of All Island School Media Association, was held recently. It was at the premises of Mahamaya Girls College, Kandy. පාර්ට්නර්ගේ කරේ තියන් එන්න බෑ. කරේ තියන් එන්න බෑ පාර්ට්නර් අතින් අල්ලන්න තමයි එකක් එන්න ඕනේ. එතකොට අටිය ගලවගෙන නැත්තම් දෙන්න හැබැයි ඉසුරු අවසාන අවස්ථාවට අවිල තියෙන බලමු. හැම තරගයකම වගේම මේ තරගයේත් පළවෙනි වතුර බෝතලය පුරුෂත් ඇයි අනිවාර්යයෙන්ම ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම කරගෙන ඉවත් කරනවා. අපි තරගයෙන් The festival was organized by all the island school media associations. Students representing medianis from various schools across Sri Lanka participated. The event gave them the chance to experience numerous outdoor games as well as traditional folk games.
That's all from Siapata News. Thank you and have a nice day.